Bonjour mes amis, learn French in English. මට කීප දෙනෙක් කියලා තිබුණා කෙටි වාක්‍ය ටිකක් කියලා දෙන්න කියලා එදිනදා පාවිච්චි වෙන. අපි බලමු මට බඩගිනි කියලා ප්‍රංශෙන් කියන්නේ කොහොමද කියලා. J'ai faim, j'ai faim, j'ai soif මට තිබ්බහයි. J'ai mal මට රිදෙනවා, මට වේදනයි. J'ai faim, j'ai soif, j'ai mal හරිම ලේසි. බලන්න j'ai faim මට බඩගිනි. බඩගිනි වෙච්ච වෙලාවට කියන්නේ j'ai faim මට බඩගිනි. j'ai කියන එක අව්වා කියන ඔක්සිලේකින් හැදෙන විදිය මම කීසරේ කියලා දීලා තිබුණා. ඊළඟට මේ මොකද්ද මේ j'ai කියන්නේ? je කියන්නේ මම, ඒ කියන්නේ තියෙනවා. j'ai toi එහෙම මතකයි ගියසරේ මම උගන්වලා තිබුණා. j'ai toi il a ඒ විදිහටනේ. nous avons, vous avez මතක ඇති. ils, elles, elles, on. එහෙම පාඩම් කරන්න ඇති නේද? je, et, je, et, j'ai faim, j'ai mal මට තියෙනවා වේදනාවක්, මට කැක්කුමක් තියෙනවා. ඒ වගේ. දැන් il කියන්නේ ඔහු කියන වචනේ, el කියන්නේ ඇය, on කියන්නේ අප, ඉල්ලියා එය තිබුණා. il කියන ඔහු එමුට ඉලියා කියලා එකකුත් තියෙනවා. il යා කියන එක il ආ කියන එකට මැද්දෙන් ඉග්හැක් එකක් y එක නේ ඉග්හැක් එකක් යෙදුවාම ඉලියා කියලා. there is කියන එක. illa he has, ella she has, ona we have, Ilya there are, je I have, tu as you have, nous avons we have, vous avez you have. මේ කටපාඩම් කරගන්න මීට ඉස්සෙල්ලත් මම මේක දීලා තියෙනවා. අව්වා කියන එක කොහොමද වර්ණගන්නේ? උත්තම ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ වාක්‍යවල බහුවචන ඒක වචන වෙන වෙන. j'ai කියලා පටන් ගන්න. හොඳට පාඩම් කරලා තියාගන්න එක. දැන් කොතන හරි දෙයක් තියෙනවා නම් අපි කිව්වා ඉල්ලියා කියලා කියනවා කියලා. ඉල්ලියා disse ho domma velis. domma velis කියන්නේ මගේ බෑග් එක ඇතුලේ තියෙනවා කොහොමද? ඉල්ලියා disse ho යුරෝ 10ක් තියෙනවා. ඉලියාන් එලිෆෝන් සිව් ලොතොහුත්. ඔතෝ දන්නවනේ ඔතොහුත් කියන්නේ ඔතොහුත් එක. සිව් ඔතොහුත් කියන්නේ අධිවේග මාර්ගයේ මත. ඉලියා ආ එලිෆෝන්. ඒක වෙන්න බැරි වැඩක්. මම මේ නිකන් ලිව්වා. Il y a un cours de français à Colombo. Il y a un cours de français à Colombo. cours de français කියන්නේ course එකක්. මං කියන්නේ ආපහු කටපාඩම් කරගන්න මේක. ඒකට හරි ලේසි. j'ai, toi, il a, elle, on a, il y a, nous avons, vous avez, ils sont, elles sont. හරිම ලේසි. මේක පාඩම් කරලා තිබ්බහම ඕන දෙයක් යොදලා කියන්න පුළුවන්. toi beaucoup d'argent ඔබට ගොඩක් සල්ලි තියෙනවා කියලා කියන්න පුළුවන්. nous avons un cours අපිට පන්තියක් තියෙනවා. nous avons un cours ඒ විදිහට කියන්න පුළුවන් එක එක අවස්ථාවලදී. හොඳට මේක නිතරම කටපාඩම් කරලා තියාගන්න මේ වරණැගිල්ලක් විදිහට. එතකොට යොදලා වාක්‍ය තේරුම් ගන්න පුළුවන්, කියවන්න පුළුවන් පොත්වල තියෙනවා. අනිවාර්යයෙන්ම මේ conjugation කියලා අපි මේකට කියන්නේ conjugation නිතරම හිතේ තියෙන්න ඕන. කොහොමද එක එක තැන්වලදී යෙදෙන්නේ කියලා conjugation පාඩම් කරගන්න. j'ai, tu as, il a, elle a, on a, il y a, nous avons, vous avez, ils ont, elles sont. හොඳට පාඩම් කරගන්න. moi j'ai très faim. et toi? moi කියන්නේ මම, මට, මට, j'ai très faim මට හරි බඩගිනි. j'ai très faim. et toi? එතකොට ඔයාට ඔන්න මම දැන් කන්නයි යන්නේ. je vais manger, je vais manger, je vais manger, je vais manger මං කන්න යන්නේ. moi j'ai très faim. et toi? ඔයාට බඩගින්නේ නැද්ද කියලා අහනවා.
ඒක හොඳ පුරුද්දක්. ඒත්තුවා ඔයාලත් බඩගිනිද කියලා අහනවා. කොහොමත් මේ දවස්වල stay hydrated, drink plenty of water. මේ දවස්වල හරි රස්නේ හොඳට වතුර බීලා ඉන්න. ජේසුවා මට වතුර තිබ්බහයි.